නීතිය හැදිලා තියෙන්නේ මිනිසුන්ගේ හැසිරීම පාලනය කරන්න. විශේෂයෙන්ම බාහිර හැසිරීම තමයි පාලනය කරන්නේ. දැන් අපි දන්නවා ලෝකේ හැමෝම කුමන හෝ රාජ්‍යයක සමාජිකයෙක්. මොකක් හරි රාජ්‍යයක සමාජිකයෙක්. ඒ නිසා අපි උපතේ ඉඳන් මරණයට නීතියට යටත්ව නීතිය අනුව තමයි කටයුතු කරන්නේ. ඒ වගේම අපිව පාලනය කරන පාලකයෝ පත් කරලා තියෙන්නේ අපිමයි. අපි මේ නීතිය හදන අය පත් කරලා තියෙන්නේ අපිමයි. නීතිය ක්‍රියාත්මක කරන අය පත් කරලා තියෙන්නේ අපිමයි. ඒ නීතිය විවරණය කරන්න විනිසුරුවරු පත් කරලා තියෙන්නේ අපි පත් කරලා යවපු මහජනීය නීතිය. ඒ නිසා නීතියෙන් අපි හැම වෙලාවෙම බැඳිලා ඉන්නවා. ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත් පුරවැසියෙක් විදියට හිතුවොත් අපි ගෙයක් හදන්න ගියා. ඉස්කෝලේ යන්න ගියා. කඩේකට ගිහින් බඩුවක් ගන්න ගියා. වෙළඳ ව්‍යාපාරයක් කරන්න ගියා. මේ හැම වෙලාවෙම අපිට නීතියක් ඕන. උදාහරණයක් අපි ඉදමක් මිලදී ගන්න ගියොත් අපි මේ නීතියට බැඳලා ඉන්නවා. ඒ නීති අනුකූලව අපි ඉදම මිලදී ගන්න ඕනේ. අපි හොයන ආදායමෙන් බදු මුදලක් ගෙවන්න ඕනේ. අර මිලදී ගත්ත ගෙදර වත්තේ ගෙයක් හදන්න ගහක් කපන්න ඕනම ඒකට බලපත්‍ර ගන්න ඕනේ. ඒ ගේ හදන්න වැලි ටික, ගල් ටිකක්, ගඩොල් ටිකක් ඇදගන්න. ඒ සැලැස්ම අනුමත කරගන්න. මේ හැම දෙයකම අපි නීතිය අවශ්‍ය වෙනවා. ඒ ආදාර නීති ගැන අපි දැනගෙන ඉන්න වෙනවා.